ඊළඟ යෝජනාව තිබෙන්නේ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරීත්ව කාර්ය රාමුවට අත්සන් තැබීම සූර්ය බල ශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමට සමාජික රටවල් ගෙන තියෙන පියවරට සහාය වීමේ අරමුණින් ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය පිහිටුලා තියෙනවා. මේ වුණිට ලංකාව ඇතුළු රටවල් 75ක් ඒක සමාජිකත්වය දරනවා. ඒ වගේම රටවල් 54ක හවුල්කාරීත්ව කාර්ය රාමු ගිවිසුම අපරානුමත කළ නැත්නම් රැටිෆයි කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩය අනුව ස්වේච්ඡා දායකත්ව ගාස්තුවේ හැටියට අපි වාර්ෂිකව ඇමරිකන් ඩොලර් 25000ක දායකත්ව ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා. සූර්ය බලශක්ති ක්ෂේත්‍රය අදාළව සූර්ය තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථාන ස්ටාසි හරහා ධාරිතා වර්ධනය, ප්‍රතිපත්ති සංවර්ධනය, අරමුදල් සඳහා ප්‍රවේශය, ගෝලීය ජාලකරණය, දැනුම හුවමාරු කර ගැනීම ආදී ප්‍රතිලාභ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය වෙතින් අත්පත් කර ගැනීමට එහි සමාජික රටවලට අවස්ථාවක් තියෙනවා. ඒ අනුව මේ සන්ධානයට ඇතුළත් වෙලා සක්‍රියව කටයුතු කිරීමට තමයි අපේ බලාපොරොත්තුව. ඒ අනුව පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරා ගරු අමාත්‍යතුමා විසින් ඒ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. පළවෙනි එක තමයි 2024-25 මූල්‍ය වර්ෂයේ සිට ඇමරිකානු ඩොලර් 25000ක වාර්ෂික දායකත්ව මුදලක් අඛණ්ඩව මෙම සූර්ය බල සන්ධානය වෙත ගෙවන්නත්, ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථානයක් ස්ටාසි එකක් පිහිටවන්නත්, රටවල් පිළිබඳ හවුල්කාරීත්ව කාර්යාමුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර අත්සන් තැබීමටත් තමයි මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණේ. ඒ අනුව ඒ යෝජනාව සම්මත වුණා.